guys කොහොමද ඉතින් මාට ඉතින් අද මම ඕගොල්ලන්ට කියනවා තවත් කලිත් වීඩියෝ එකක් අද ගෙනලා තින්නේ එතරම් සතුටු වීඩියෝ එකක් නෙමෙයි පුට්ටක් දුක හිතන වීඩියෝ එකක්. අද ඉතින් අපි යමු මොකක්ද කියලා බලන්න. හරි guys ඉතින් දුක හිතන දේ තමයි මගේ මෙන්න මෙයා අපේ ෆයිටර් ඩිෆි අතරම මැරුණා. හරිද? මෙයා තමයි මගේ මුල්ම ෆයිටර් සහ ලස්සනම අලුත්ම කියන්නේ ලස්සනම මාළුවා. හරිද? ඉතින් එයාත් එක්ක මම මේ මොකෙක්වත් දාන්නේ නැහැ. මෙයා විතරයි ඉන්නේ. හරිද? ඔයගොල්ලන්ට පේනවත් දන්නේ එයාගේ බඩ නිකන් කාලා මොකෙක් හරි සතෙක්. මොකද සතෙක් හරි මොකක් හරි ඇවිල්ලා ඉතින් කැලේ වගේ යන කියන්නේ. හරිද? කොහොම හරි මැරිලා. හරිද? ඒ වෙනට අලුත් එක්ක ගේන්න එකේ මං ඉතින් අලුත් ෆයිල් කෙනෙක් ගෙනාවා. අපි යන් එයා කවුද කියලා බලන්න. හරි මෙන්න මෙයා තමයි අපේ අලුත් එක්කෙනා. හරිද? එයා අහමුන්ට පේන්නේ මේ පැකට් එක. හරිද? එයා රතුයි, තද නිලුයි, කළුයි, පෙන්ද වටේට කළුයි, රතුයි දිනවා. හරිද? රතු පාට මේ තනි පාට වගේ එම දැන් ඉන්නෙත් නෑ අඩුයි. හරිද? ඒ නිසා මෙයා තමයි මං ගෙනා රතු පාටේමත් තියෙනවා. හරිද? ගප්පියකුත් ඉන්නවා ඒක ගෙනාවා. හරිද? හරි අපි දැන් බලමු අර මාළුව අයින් කරගන්නත් එපා. දැන් මොනවා කරන්නද ඉතින්? එයාවත් අයින් කරගෙන මෙයාව දාගන්න වීඩියෝ එකෙන් හමු වෙමු. ඉතින් මම බෝතලේ මේ හොඳට හොදගත්තා. හරිද? මේ දැන් මම වතුර කප්පුරවලා මේ මාළු දාන වීඩියෝ එකෙන් බලමු අපි. හරි ඉතින් ඔන්න මම වතුරත් පුරව ගත්තා. අපි දැන් මෙයාව පොඩ්ඩක් ඇක්ලිමේට් වෙන්න දාලා තියමු. හරි මම ඇක්ලිමේට් වෙන්න දාලා තියෙන. හරිද? දැන් ටික කර කලින් දැන් මේ. හරිද? හරි අපි විනාඩි 30කින් බලමු. හරි මම බෝතලේ මේකට වතුර ටිකක් දාගත්තා. මේකෙන් අපි අර වතුර දාලා පොඩ්ඩක් තියමු. හරිද? වතුර ටිකක් දාගෙන අපි. හරි විනාඩි 5න් 5ට විනාඩි 15ක් විතර මම එහෙම කරනවා. දැන් මේ දෙවෙනි පාර තමයි කරේ. හරි දැන් විනාඩි 10ක් 15ක් විතර වෙනවා. හරි අපි දැන් යා බෝතලේට දාගමු. හරිද? ගප්පියවත් දාගන්න ඕනේ. එයාටත් එකක් තියෙනවා. ඒක දාලා බලමු. එයාව දාන්න ඊටන් ඉන්නේ නම් මේකට බලමු. එයා පැටවුන්ට කොටයි එහෙම උනත් කොටුවත් එහෙම වෙන එකට දානවා. හරිද? හරි මම බාල්දියට දාගත්තා. දැන් දැලින් අල්ලගෙන අපි අරකට දාගමු. හරි මම දැලින් අල්ලගත්තා. අපි යන් දැන් බෝතලෙට දා. හරි මම බෝතලෙට දාගත්තා. තාම හුරු ඕගොල්ලන්ට පේනවා ඇති අම්මාරම කලස් තියෙනවා. හරිද? ඕගොල්ලන්ට පේනවද දන්නේ? සුපිරි කලස් තියෙනවා. හරිද? පේන තියා තාම පොඩ ටැංක් එකට හුරු නැහැ. හරි අපි දැන් මං අරයවත් දාගෙන බලමු. හරි ඉතින් කියන්න කණු ගාටුයි මේකට දාලා බැලුවා. මෙයා පැටවුන්ට මේ කොටනවා කියන්නේ පන්නනවා. හරිද? මේක මෙයාව තියන්නත් බෑ. ඒක නිසා මේ පැටවු ඉන්නවනේ ඕගොල්ලන්ට පේන. ඔක්කොම ටික මෙහෙ ඔය පේන මැද පැටවු එහෙම ඉන්නේ. හරිද? ඒක කොටනවා. හරිද? බලන් ඉන්දියා දෙන්න තුන්නට කෙටුවා. හරිද? ඒක නිසා මෙයාව මම තීරණය කරා වෙන එකට දාන්න. අපි යම් බලමු මේක මොකද්ද කියලා. හරි මේ අයිස්ක්‍රීම් කප් එකක් තමයි තිබ්බේ හම්බුනේ. හරිද? මේක නැහැනේ. මේකට තමයි දාගන්න හදන්නේ. ඔය හිතනවා එයාට ඇති වෙයි කියලා. එක්කෙනා මෙයා තමයි ඉතින් දාන්න ඉන්නේ. බලමු හිතනොත් මෙයාට ගෑනු සතෙක් තියෙනවා වන්න පේනවත් දන්නේ ඉන්න මතින් අල්ලලා පෙන්නන්න. එයාගෙත් මාරම කලස් තියෙනවා. ඔයගොල්ලන්ට මම එක්වරන් ටුවර් එකක් දැම්ම අන්නේ ඒ කඩෙන් තමයි මම මෙයාලව ගත්තේ. ඇත්තටම මාරම කොල්ඩ සතුටක් වෙනවා. ඔයාලත් ඕන නම් මගේ channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා මේ නම්බරේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලිපින ඔක්කොම ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. හරි අපි දැන් යා මේකට දාගමු. හරි මම අල්ලගත්තා. දැන් දාගමු අපි ආව. හරි අපි ආවත් දාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ මේ මගේ මාරුව නැති වීඩියෝ එක. මේ ඉතින් ඒක තමයි ඉතින් අද මම ඕගොල්ලන් මතක් කරලා තමයි මේ වීඩියෝ එකයි මේ මාළුවා
වීඩියෝ එක පෙන්නේ. හරි ඉතින් මම අදට ගිහිල්ලා නම් ඔයාලා මගේ channel එකට අලුත් කෙනා නම් ඔයා පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක නමතක් කරන්න එපා. එහෙනම් තවත් දවසක් තවත් වීඩියෝ ඕගොල්ලන්ට සුබ දවසක්.